කාංකෝ. එතකොට මේ පලා වර්ග තුනම දැන් මම දානවා. දැන් බලමු අපි ඊළඟට මේ පලා වර්ග තුනත් අපි කපා ගන්නවා. ඉස්සෙල්ලා අපි මේ අපේ තියෙන මේ ෆෑන් එක අපි රත් කරගන්න ඕනේ. මේකේ මේ ක්‍රමයක් නෑ හොඳ. සිම්පල් කුක් මගේ channel එක. එතකොට මේ තියෙන ද්‍රව්‍ය වලින් අපි කොහොමද රහට වෙන්නේ කියන එක අපි ඉස්සෙල්ලාම බලන්නේ. මේ ලොකු දේවල් නෑ. මම හදන්නේ පෝෂණයේ වැඩියෙන් කොහොමද අපි මේ බිත්තරේ හදලා හදාගන්නේ. ළමයිට කන්න දෙන්න පුළුවන්, අපිට කන්න පුළුවන්. මේ බිත්තරෙන් ප්‍රමාණවත් සමයට මේ අපිට මේ කෑම එක ගන්න. මොකද ඒ ගුණාත්මක භාවය වැඩියෙන් හදාගන්න එක මේක තියෙන පරමාර්ථය. එතකොට මේ පෑන් එක රත් වුණාට පස්සේ අපි මේකට ඉස්සෙල්ලා තෙල් පොඩ්ඩක් දාගන්න. පොල් තෙල්. එන මොනවත් ආයි බටර් අරව මේවන්න තියෙන පොල් තෙල් දාගත්තා. දාගත්තට පස්සේ මම ඉස්සෙල්ලා කපාගත්ත මේ ටික දාගන්නවා. මේ මිරිස් අර ලුණු ඒ ටික ඉස්සෙල්ලා දාගන්නවා. ඒ තියෙන දේවල් ගෙන් එකතු කරගන්න පුළුවන් දේවල්. ඒ ටික දාගත්තට පස්සේ මම අර පලා ටික ඊළඟට දාගන්නවා. කොට මේක පොඩ්ඩක් අපි ලොකුවට ඔන්නවම පොඩියට නැතුව අපි ටිකක් ලොකුවට කපා ගන්නවා. ඊට පස්සේ මේක පොඩ්ඩක් මෙහෙට කරගන්නවා. පොඩ්ඩක් අපි මම දැන් මේ විස්තරේ දාන්න කලින් කරන වැඩේ නේද? මේ දැන් කියනවා මේක සිම්පල් දෙයක්. මේක මම ලොකු දේවල් නෑ මේක. හරිද? ඊට පස්සේ අපි මේකත් දානවා. පලා ටිකක් මේකට මේකෙන් අරගෙන දාගන්න. එතකොට දැම්ම කාංකු. ඊළඟට අපි දානවා අපි මේවා කරගත්ත අනිත් පලා ටික එකතු කරනවා මේකට. ඊළඟට අපේ මුගුණු වෙන්න ටික. ඔන්න මුගුණු වෙන්නත් දැම්ම. දැන් පලා වර්ග තුනක් තියෙනවා. අනිත් දාගත්ත දේවල් ටිකක් තියෙනවා. ලුණු මිරිස් ඒ ඔක්කොම අපි දාගත්තා. ඊළඟට දාගෙන ටිකක් මේක හොඳට මෙහෙම රත් වෙන්න ඉඩ ආවා. මේකෙන් මැලවෙන්න වගේ හදන්න. ඊට පස්සේ අපි මේක කෙලින්ම මේකට දානවා. ඔයාලට තේරෙනවා දැන් ප්‍රමාණවත් තරම් ලුණු. අපි දාන්න එපා. ප්‍රමාණවත් තරම් ලුණු. හොඳයි. දැන් ඔයාලගේ පලාවලට හරියන විදිහට දැන් ඔන්න මම ප්‍රමාණවත් තරම් මට ප්‍රමාණවත් කියලා හිතෙච්ච විදිහට මම ලුණු ටික ඒකට දාගත්තා. ඒක අයින් කරා. ඊළඟට මේකට අපි එකතු කරනවා තුන පහ ටිකක්. කියන දේවල්. තුන පහ ටිකකුත් අපි මේකට දාගන්නවා. හරි. මේක දැන් සුවඳ එනවා. දැන් කෙලින්ම එළවලුවා. මේක මොනක් ගන්න පුළුවන් විස්තර නැත. හරිද? ඊපස්සේ මේක නැවතත් අපි හොඳට දැන් වතුර නෑ මේක. පොඩ්ඩක් තෙල් ටික තමයි දාලා මේ දැන් මික්ස් කරන්න. හරිද? තෙල් ටික දාලා තමයි අපි දැන් මික්ස් කරන ගමන් තියෙන්නේ. හරිද? මේක වතුර නෑ. පලා වර්ග තියෙනවා. දාගත්ත ටික තියෙනවා. ඔන්න අපි හොඳට ඒක මික්ස් කරගන්න. දැන් ටිකක් ඒක හොඳට දැන් තෙල් ටිකක් ටෙම්පරාදු වෙන්න අරින්න ඕන. ඊපස්සේ මේක මේවා ඕනේ තියෙන දේවල් උපයෝගී කරගන්න. ගෙදර තියෙන්නේ වලං ඔය මේවා තාපි ඕන එකක්. මම මේ වීඩියෝ එකක් කරන්න ඕනේ ඉඳන් මේ පිළිවෙලට කරන්න ගත්තට තියෙන ඒවා ටික විනාඩියක් දෙකකින් හදන්න පුළුවන්. ඔන්න දැන් මට හිතෙනවා මේක දැන් අපි දැන් මේක ප්‍රමාණවත් කියලා දැන් මට හිතෙනවා නිකන් බැලුවට පස්සේ. ඊට පස්සේ ගත්ත ගෙලිම බිත්තරේ අරගෙන ඉවරලා ගෙලිම අපි ඔන්නම බිත්තරේ පොඩ්ඩක් බලන්න ඕනේ ඉස්සෙල්ලා නරක් වෙලා තියෙන හොඳ බිත්තරයක්. රයිට්. ඒක අපි දැම්මා. මේක අපි අයින් කරගත්තා. එන්න මෙන්න මේකට මික්ස් කරගත්ත බිත්තරේ. ඔන්න දැන් බලන්න බිත්තරේ අපි හදාගත්ත පලායකට දාගත්තා. මෙතන තමයි පොඩ්ඩක් හොඳ රස කරගන්න. මෙන්න මේ වෙලාවේ අපිට මේකට මිරිස් මදි කියලා හිතෙනවා නම් හරිද? දැන් අපිට මේකට අපි ගම් මිරිස් ස්වල්පයක් අපි එකතු කරගන්න. මොකද මිරිස් කරවල් දෙකයිනේ පොඩ්ඩයින් දැම්මේ. ඒ නිසා අපි මේ වෙලාවේ ගම් මිරිස් ස්වල්පයක් මේ බිත්තරේට ගත්තට බිත්තර කරි එකක්. අන් කෙලින් මේක නම දාලා දෙන්නේ බිත්තර කරි එකක්. ඔන්න අපි දැම්ම ගම් මිරිස් ටිකක්. රයිට්. දැන් ගම් මිරිස් ටිකක් දාගත්තා. දැන් නැවත ඒක පොඩ්ඩක් මික්ස් කරගන්නවා. අර තියෙන ද්‍රව්‍යයත් එක්ක පොඩ්ඩක් මික්ස් කරගන්නවා. දැන් අර පිළිච්ච නෑ. මේක තමයි බිත්තර කරියක. මේකත් ඒක කිසිම ඔයනා එළවලුවක් නැතත් බත් කන්න පුළුවන්. ළමයිට උනත් දෙන්න පුළුවන් හොඳටම. මොකද ළමයිට තමයි සම්පූර්ණයෙන් මේකේ හොඳ සුවඳ. එතකොට බලන්න දැන් මේකේ මොනවද හැම දෙයක්ම තියෙනවනේ. ගුණාත්මක දේවල්. මේකේ තියෙනවා මුගුණු වෙන්න තියෙනවා. එතකොට ඊළඟට කංකුම් තියෙනවා, සම්පලා තියෙනවා, පලා වර්ග තව අපිට පලා වර්ග එකතු කරන්න පුළුවන්. ඊළඟට තුන පහ, ඊළඟට සුදු ලුණු, ඊළඟට ලුණු, තිබිච්ච දේවල්. හොඳේ. දැන් මේ තියෙන දේවල් පලා තව තියෙනවා ගොඩාක් ඇඩ් කරන්න පුළුවන්. ඊළඟ දවසේ වීඩියෝ එකෙන් මම මේක කොහොමද අනිත් දේවල් ඇඩ් කරලා කරන්නේ කියලා වෙනම එකක් කරනවා. මොකද මේ විතර සුවඳ එන්නේ නැති වෙන්නේ.
බඩේරුගේ සුවඳ එන සයිස් එකට මේක හදන්න පුළුවන්. ඊට පස්සේ සුට්ටක් මම මේක මෙන්න විදිහට මොකක් හරි එකකින් වහලා තියන්න. ඔයාලට තියෙන ද්‍රව්‍යකින් වහලා පොඩ්ඩක් තියනවා. විනාඩි 2ක් 3ක් ඔන්නෝම වහලා තියන්න ඕන. ඊන් පස්සේ මේක වහලා තියලා අපි මේක විනාඩි 2ක් විතර වහලා තියනවා. මොකද තව ටිකක් අර හුමාලෙන් තැම්බුණාට පස්සේ අර බිත්තර හොඳට පිපෙන ගතියක් එනවා ඇතුළේ. අන්න ඒකට තමයි පොඩ්ඩක් මේක වහලා තියන්න. ඊට පස්සේ මේක කෙලින්ම අපිට බත් එක්ක වෙන කිසිම එළවලුවක් නැති වුණත් දැන් පොඩි අය වුණත් කන්න ආසයි මේක. නිකන් බිත්තරයක් දෙනවට වඩා මේක රස ඔක්කොම දැයි 3-5 තියෙනවා. ඊළඟට අපි මිරිස් දාලා තියෙනවා. ඒ හැම එකම තියෙනවානේ. ඒක ළමයි මේක බිත්තර කනවා වගේ නෙමෙයි කන්නේ. නිකම්ම බිත්තරේ දැක්කම සමහරවල් ළමයි කන්නේ නැහැ. රයිට්. දැන් අපි මේක ඇති. ඔන්න දැන් හරිය. දැන් සියල්ලම හරි. ඔන්න බිත්තර කරි එක හරි. දැන් ඔයාලට තේරෙනවද මේක බිත්තර කොච්චර ලස්සනට තියෙනවද කියලා. දැන් අපි මේක ඉවත් කර ගැනීමක් කරනවා. ගෑස් එක ඔෆ් කරා ගත්තා. ලිප වුණාට කමක් නැහැ. ලිපනේ අපිට තියෙන්නේ. මේ අපිට මේ ඇත්තට මේවනේ තමයි මේවා ලිපේ කරාම වඩා වැදගත්. මුකුත් ඕනේ නැහැ. ඔන්න වැඩේ ඉවරයි. මෙන්න බිත්තර කරි එක. ඔන්න ඔහම තමයි බිත්තර කරි එක. බලන්න කොහොමද වර්ණය සහ ඒ තියෙන මේවා එක හොඳටම තියෙනවා. පට්ට ටේස්ට්. හරිද? මේකත් එක කෙලින්ම බත් එකක් කෑව හැකි. ඕන ළමේ ඕන කෙනෙකුට කන්න ආසයි හිතනවා. රයිට්. වෙනත් වීඩියෝ එකකින් අපි එකතු වෙමු. මගේ සිම්පල් cook channel එක subscribe කරලා support එකක් දෙන්න. right. okay ජය වේවා.